ස්වාක්කාතෝ භගවතා ධම්මෝ කියන්නේ මගේ වැඩේ මම කර ගන්නවා කියන්නේ. අපි ඉපදුනේ ඇයි? සම්මන්තයි වැඩේ කරගන්න. කියන්නේ. මොකක්ද සම්මන්තයි කියන්නේ? ඒක කොරන්නේ તો දීයකට අනිත් කියලා බෑ. මොකක්ද අයි කියන්නේ? ඇහැ පාද ගන්න එක. කියන්නේ. අවසරය. බුදු කෙනෙක් වලට මහානන්නේ ඇයි? අස්පාදන්. කියන්නේ. අවසරය. ජීවිතේ ඉන්නේ දෙන්නේ අස්පාදන් පුළුවන්කම? සොයනවා තෙරුවන් නිවන. ඇයි යුතුයකවල ජීවව වෙන්නේ? ධර්ම ජීව දුන්නාම කියනවා උගෝගේ අම්මා ජීව දෙනවා නිසා ජීව අදින්නේ නැහැ. දැන් බලන්න අපරෝ ජීව නැහැ මොකද තුෂාරිට ආමුලේ දෙන්නේ නාදුවනේ ආයෙ බෑ. යුතු ගන්න අර. තුෂාරිට මාතාගේ වස්නා ගන්න දැන් කොහොමද? එහෙනම් ජීවන තමයි ඉන්නේ නිල්මියේ බබා හම්බෙන්නේ. ආයෙත් මේ යෝධි බබා හම්බෙන්නේ වගේ. ආයෙ පොරකට අකුරට හින් කරලා දාවන දෙලින් යන පොඩි ගන්න මායයන් උතුරම් කොන්නයි. එනිසා දරුවන් හදලා ලොකුමන්ලා ජීවිතේ උගේ ලම්බයි ලම්බියේ බාර ගන්න එපා. තොපේ උන්ගේ හදාගන්න යෝගියා. උන්ගේ ආයතනයේ ආස්ති අපරිණ බබා පොතරවා කාර්ය ආස්ති කියනවා. මහයද දෙන්නේ කරන්නේ අතපගෙන කියලා. ඔය මහය කියනත් ඒක බලන්න කොයිද? වැරිදැක්ක මුක්කා ඉතින් කියලා බොහෝ කරනවා උවන්නේ අපන්නේ. බැලෙන්න මංගින්නේ. ඒ නිසා දරුවන්ගේ දරුවෝ බලනකොට තාපරෝ එන්න වෙනවා ආවොත් මුන් එන්න වෙනවා කොමිනක්ලා බෝතල් කුපියල දාන ඇහුණාද? දාන මොහොතකින් ඉන්නකොට ආයෙ ගොඩේ බෑ කාලෙකට. අද දාන්න වෙයි හොඳද? තමයි වෙන්නේ තම කරගන්නේ. ඒ නිසා තොරනවා තෙව්වත් ඉවර නැහැ. කරනවා කෙරුමෙන් ඉවර නැහැ. නැතු මකුත් නැහැ බෙර. යන්න මාව කඩලා. අපු දෙකේ වල යන දේ හරියම ගරන්න එකේ කට කතාවු දෙකේ. නැතු මකුත් නැහැ බෙර පණුවකුත් නැහැ. කිසියම් දිනක ලබනා කුරුකහම් නැහැ. අද මිනිසුන්ට මේ ගැන වැටහෙන්නේ නැහැ. ඇත්තද? බුදුනේ පාරමේ ධක්කෝ මුදපාදි. එහෙනම් ධක්කෝ මුදපාදි කියන්නේ උක්කුම්ගේ කියන්නේ හම්බෙන්නේ. ධක්කු හදාගන්න උක්කුණගේ නැන්නේ. එහෙනම් ඔය උක්කුම්ගේ ධක්කු හැදෙන්නේ. දැන් ලොකුහන් වල වහාම ගියක් කරලා කරනවා. तो मेरा ये करने माना आप कराने मैं मम्मी के ये बिंदा कोगुरुली बाखा के नामद मम्मी के तो मैं याद है जब saya kan kali dia bangsat makini mita sayulan tang ya kok kali mami kan ada bangsat mami gua bini ada kali ආවිදන්තයේ වගේ අර විඤ්ඤාණය වැඩේ ආවිදන්තයේ ඉන්නේ පොඩ කරනවා පිළිය එකක් කියන්නේ. පොඩ වර්ධිනකොට සීකසන වෙනවද? මම හිතේ රස කතාව ඒකේ පොඩේ තමයි අක්ෂර කියන්නේ මේ එකක් හදන අපේ විතර දෙන්නේ. ඌ කියනවලු එන්ජිනියර් එකට ගහලා පැම්මක් කරවන්න අක්ෂර කියනවා. පාලියේ දීකරේ. ඌ කියනවා පරදිනවා. ඔබේ අතගෙන Jangan
මම පින්නන්නේ ඔබට මෙන්න මේ තමන්ට පාද ගන්න ඔබ පටන් ගන්නවත් නැහැ කියලා මට තේරෙනවා. ඇයි ඔබ අතෝරිය අතෝරිය කියන්නේ සිරතෙන් පන්ති පාල් වෙන්නේ මොනවද ඒක මට තේරෙන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පදේ අධ්‍යාත්මික අර්ථය. කවුරුනම් මේ නමෝ කියන දේ ජීවිතයේ ඉගෙනගන්න ඔබ අකරණම් මේක තෝරලා දෙනවා බණ අවසන් කරන්න. මෙන්න මේක දැනගන්න එක්කන සැපවිදින්නේ නැහැ දුක විඳෝ ඉන්නේ. ඇයි මාක්ව විඳින්න දුක විඳවන දුක සහ අවබෝධ වෙන හැම බණක්ම ධර්මයක් නම් දේශනා කළේ බුදු බණක් වෙන්න ඕනේ. ඒ බුදු බණ තුළ මෙන්න මේ ටිකක් කියයි. මොකද්ද ඔබ කවියෙන් පාඩම් කරලා මම දැන් මේක බලනවා. බණ අවසන් කරන්න බැරි උදාන. විස්තර දෙනවා මහත්තයා. ඔබ කියන්නේ දැන් ආයේ පුළ දෙනවා බලන්න කරා. දහම් අහන්නේ දැන් මලපන්න. කියන්නේ දැන්ම ලබන්නේ නිරතදී කියන්නේ නිරතදී දැන්ම ලැබීම නිරතදීම නිරතදී එන්නේ නිදිමත මෙන්න හරිමකය. හරිමකය. ඇයි හරිමකය යන්නේ නිවන් දකින්න ඒක තමයි ඔබ පටන්. එහෙනම් අපි තාම නිවන් දැක්කේ නැත්තම් කොතනද වැරද්ද? හරිමකදී නෑ. ඇයි හරිමකදී නැත්තේ? අපිට පෙන්නේ මොනවද? වැරදි මාර්ගය. අපිට පෙන්නේ වැරදි මාර්ගය නම් දැන් කකුල යන්නේ ඇදගෙන උලන් කරා. පැටව යන්නේ කකුල යන පාර හරියට හිතාන පැටව යනවා. කකුල වල වැරදි කිවිච්ච කකුල වදන්නේ ඒ නිසා මේකේ ධර්මෝපදේශ මහමුදුරවරු වැරදි මාර්ගයේ යන වැරදි මාර්ග කියලා දෙන අයට අභියෝග කරලා පාඩම් උගන්වන්න ඕනේ නැද්ද? දැන් මේ ඊයේ පෙරේද දවසට මුළුමනින්ම වන්දනා කරලා ආනන්ද ඉගෙනවද නැද්ද? වැරදි මාර්ගයේ යන බිස්සු යන්නේ කියන දහම් ගන්න වැටලා පිස්සුනක්වද නැද්ද මෙතන? එනවා කියන්නේ සම්බන්ධවත් වෙන්නේ අපි දෝවාන්නේ දෙවන්නේ ඒ නිසා මේකට සංගායනාවක් කරන්න අපේ හාමුදුරුවෝ ධර්මපදේශී හාමුදුරුවෝ බැලුවොත් අපේ හාමුදුරුවෝ වගේ කරුණේ මහන්සියලා මේකට ඒක වැදගත් වැඩ කොටක් කරගෙන හැබැයි එකක් තියෙනවා අපිට අභියෝග තියෙන්නේ කාර්යන තියෙන්නේ අන්‍යයන් වලින් නෙවෙයි කියලා ඔබ කියා ගන්න ඕන. ඒක බුද්ධ ධර්මයේ පැවිද්දානේ කියන්නේ. ඒක අපිට ආදරය කරන පැවිද්දෝ කරන්නේ හම්බුනේ කිව්වාගේ විශ්වාසයක් නැතුව ආදරය කරන හම්බුනේ ආදරය කරන නියොත් අක්ලරට බලන්න ඕනද නැද්ද? පැහැදිලිවම කියන්න. විවාදයේදී ඔබ තුමාණන්ටවත් හරියට ආදරණීය හම්බුනේ කතා කරලා අහන්න ඕන. ඔබ වහන්සේට කොහොමද නිදි පොඩියෝගේ වැඩ ඉවර? මේ බණ ඉවරලා මම කියන්නේ මම යනවා කන්දලේ දක්වා කිව්වා. කන්දලේ ගිහිලා හෙට අනිත් උදේ විතර යාම හොයන්න. අපි මේ අතර වැඩ කොටක් කරනවද නැද්ද? මේ ආමුදු මක්කියන දුකිල්ලෝ ලැබෙන්නේ අපි විතර දුක දන්නේ. අපි විතර ඒ තරහ. අපි එලට කොහොම හරි මේ සාසනය හරිම ආරක්ෂා කරන වැරදි මාර්ගයේ කියලා දෙන හැම වෙලාවෙම අපි අභියෝග කරනවද නැද්ද? ත්‍රිපිටකයේ අභිධර්මයේ ඕනේ නැහැ කියන ආමුදු පිළිගලා ඉවර නැද්ද? අභිධර්මයේ බුද්ධ ධර්ම වල තිබුණේ. සාහිත්‍ය හදන්න ඕනේ නැහැ කියන ආමුදු පිළිගලා පොඩි හමුවකට ආරංචි නේද? දැන් ආවෝ ඒවල සාහිත්‍ය හදනවද නැද්ද? දැනගත්ත සම්මුතිය නැතුව පරමාර්ථය යන්න පුළුවන් බබා. ඊගාලේ බොරුව දෙන්නේ. කරන්නේ ඔක්කොම දේවල් වල පරමාර්ථ ධර්මයේ තමයි බණක් කරන්නේ. පැහැදිලිද? නමස්කාර දෙන්න නැති අප්පු. ඒවා පිටතට උඹනි බානා. අනේ කාරණා සායිතික කීයද මහාන තෝවාන මන්දානවද බලන්නද මම වල අපිට මේ විතරම උපාදියන්නේ මම හොඳයි ඉතින් නමස්කාර දෙන්නේ නැහැ මම ඉඳලා මොකද උගන්වන්නේ මම උගන්වන්න
චිත්තජ රූපණීපන් සතර පරමාර්ථයෙන් බණහන් ලාමකට දැනගෙන කියනවද නැද්ද? මුලක් නැති අටක් යන්නේ කවුද යන්නේ වැරදි පාර. මෙයම නිවන් මාර්ගය කියලා පාරක් වෙන්න අවසන් කරලා බලන්න. ඔබ ඉන්නේ පාර තේරුම් ගන්න පුළුවන් තැන. කොතනද ඔබ ඉන්නේ? ඔබ මේ දිග ගමනක් යනවා. ටිකකට පොඩ්ඩක් පිළිගන්නවද? මම මගේ නිතොටු පොඩලන නතරන ධර්මය පමුරන්නේ සතරින් නිතරන එතරට යායුය විදසුන් හබලගෙන එම්බිම දකිමු අපි නිවනේ සුවය දෙන මගේ කොහොමද කයිද ගන්නද දැක්කද මේ මහන්සි වෙන්නේ ඇයි කොහොමද ඒක කරන්නේ මොකද ඔයාලා දැන් බැර කරනවද පිටියක්තෝ අවුද අපි දැන් පිට කරලා බෞද්ධයෙක් වෙන්න පුළුවන් වුණා වංශාත්මේ විද්‍යාවුණා තැනින් තැනම අර අපේ මාත්‍යය දෙනවා අපේ මේ විද්‍යාස්ථානය වගේ කල්යාණිකෝ වැඩ ඉන්න කල්යාණිකෝ වැඩ හිටි පුණ්‍ය භූමි අපට අරන් තියෙනවද නැද්ද මේක රැක ගන්න ඕනද නැද්ද ආදරණීය පින්වත්නි ඔබ කොහෙද ඉන්නේ කවියන් කොටු කරලා කවුද කොහෙද ඉන්නේ කොටු කරලා ඉන්නේ කවුද අතරවන්නේ කොටු කරලා ඉන්නේ කවුද වරවන්න කවුද බුදු පස්සේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලා මොකද කියන්නේ මම නම් එකට වුණා උඹලා එහාට වරෙල්ලා තිබුණේ නැහැ එහෙනම් නිකම් බෑ මගේ බුදුහාමුදුරුවෝ මට මගේ පිටුලට කියලා දුන්නා එතන නැහැ කොහොමද එතන දෙන්නේ ධර්මයේ පවුරට ළඟින් කියන්නේ ධර්මයේ පවුරට ළඟින් වල බණ අහලා පවුර අපි හතරලා බුදුහාමුදුරුවෝ හදලා දෙන්නේ මේ හතර සත්‍යහට අම්මියන්ට දැන් යනවා කියයි. ආයෙත් එක භවයක්වත් හතර නම් වෙන්න ඕනේ නැහැ. මගේ උතුම් පින්වත් මම ඔබට ඔබ නිවන් දකින්න ලෑන්ට කියලා බලන්න එක කාරණයක් කියන්න. පළවෙනි කාරණේ නිර්මාංශ වෙන්න. හරි. සාවධානය. සාවධානය. නිර්මාංශ වෙන්න. මේ මම නෙවෙයි එහෙම අනන්තකාමී මාර්ගවලදී ඉහළ අරක් මාර්ගයේ ඉන්න කෙනෙක් කරපු ප්‍රකාශයක් මේ ඉන්ටර්නෙට් එකේ මම අරන් ගෞරවණීය. ඒ අන්තිමට කියනවා මේ රටේ මිනිස්සුන්ට මේ සියලු වේලාස්ත වලින් බේරෙන්න ඕන නම් පංචශීලය රකින්න ඕනේ. මොකද්ද? මේවන්න මනුෂ්‍යයන් අතර ධර්මයේ පිළිගන්න. පංචශීලය ඉවරදලා. පස්සේ අවුරුද්දේ කාලයක පමණ යුද්ධ දිශාවෙන් ප්‍රෝග්‍රෑම් සංඛ්‍යාවක් කියතියි. නමුත් එන්නේ අකුරේ දෙකට වයෝ වෙන්නේ. දැන් මේ ගැටීමේ මනසලෝකෙට බෑ. නියත වශයෙන් දෙලක්කමයි සංකල්පන අවසන් සතියේ ඒකේ මේ මාසේ අවසන් සතියේ ඉන්න වසර ප්‍රමාණය තුල මනසලෝකෙට ධර්ම දේශන කරනවා කියනවා. අමරිකාවේ ඉස්සරහමදී එක්කපටේ රටවල් යුද්ධ ගණනාවකට යනවා. මුළු ලෝකෙම යුද්ධ පිටියක් වෙනවා. ඒක නිසා අනකොට ගන්නවත් වෙනවා. ඒ විතරනේ වෛරස් බැක්ටීරියා පිටතට ඩිජිටල් රෝගේ මුළු ලෝකෙම වෙලා ගන්නවා. ඔය ඔක්කොම කියනවා මේකේ බේරෙන්න මොකද කරන්නේ? මේකේ බේරෙන්න මෙන්න වහාම පංචශීලය රකින්න. මොකද? මම ඔබට ගන්න පොඩි වේදනාවක් නැති එකක් කරන්නේ උගන්නතර. බෝධිසත්ව ධර්මයේ සමහර දේවල් නිකන් සාප් කියලා අහන්න නෙවෙයි තියෙන්නේ. ක්‍රියාත්මක කරන්න බැරි නිර්මාණ වෙන්න ලබන දෙයක් කරන නිර්මාණ කරන හිතක් දෙයක් පොයලා කැන්දල් දෙයක් පොයලා කරලා තමයි බලන්න. ගාමිණා නිර්මාණ කරන්න. පහළට ගලන වතුරක් ළඟට යන්න. තාම ඔබින්ද බලවත් සාක්ෂිමත් දැනෙන සාහරල ගන්න නගර ගොඩක් කමක් නැහැ. මල කියන්නේ අනුගාමී උතුම් බලා කියන කමක් නැහැ. මල ඔබට පේන දිශාවල යනකේනවා නම් ඔබේ අධ්‍යාත්මය ලෝක බලයක් තියෙනවා. ඒ ගන්නවද?